ඔන්න ඉතින් මම අද ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ Excel app කියන මෙන්න මේ app එක use කරලා මෙන්න මේ වගේ ගේමින් ලෝගයක් ඔයාගේ ෆෝන් එකෙම කොහොමද හරියටම හදාගන්නේ කියලා. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන් මතක් කරනවා ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එක like එක. එහෙනම් අපි අද ගෙනාව වීඩියෝ එක බලන්න. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගලගේ ෆෝන් එකෙන් Google Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට උඩ search bar එකේ type කරගන්න Pixel app කියලා. හරි ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ app එක download කරගන්න ඕනේ. මේ app එක download කරලා තියෙන ඉඳන් මම මේ විදිහට open තියනවා. මම මේ app එක open කරගන්නවා. හරි මේ app එක open වෙන්නේ මෙන්න මේ විදිහට. මම මේ new text කියන එක මෙන්න මෙතනින් delete කරගන්නවා. හරිද ඊට පස්සේ මම මේ පල්ලෙන් දින පොත් දෙක මාක් එකට ගිහිල්ලා මෙන්න මේ color කියන option එකට යනවා. ඊට පස්සේ මම මේ color වල gradient වලට ගිහිල්ලා මම මෙන්න මේ gradient color එක add කරගන්නවා. මම මේ gradient color එක හදාගත්ත color එක. ඊට පස්සේ මම මේ හර ලකුණු දෙනවා. ඊට පස්සේ මේ උඩ පේන plus icon එක තියෙනවා. මම ඒක උඩ පාරට touch කරලා මේ from gallery දෙනවා. මම description එකේ download link එකක් දාලා ඇති. ඕගොල්ලෝ එකකින් ගිහලා ඒ pictures ටික download කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක දීලා මෙන්න මේ 1 by 1 කියන size එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ගානට විතර මේක adjust කරගන්න. හරිද ඊට පස්සේ මම මේ විදිහට හර ලකුණු දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේක full ඇද ගන්න මේක වැහෙන විදිහට. මේ කහ පාට gradient color එක වැහෙන විදිහට මේක ඇද ගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේකේ setting වලට යනවා. ඊට පස්සේ මම මෙන්න මේ option එකට ගිහිල්ලා මේක මැදට කරගෙන හර ලකුණු දෙනවා. හරිද ඊට පස්සේ මම මේ opacity කියන එකට ගිහිල්ලා මම මේ opacity කියන එක 160ට දා ගන්නවා. ඊට පස්සේ හර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ උඩ තියෙන පොත් දෙක මාක් එක ක්ලික් කරලා මම මේක lock කරගන්නවා. හරිද ඊට පස්සේ මේ උඩ තියෙන plus icon එක ක්ලික් කරලා මම ආයෙත් from gallery දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේකත් add කරගන්න මේකට. මේකේ background remove වෙලාම තියෙන්නේ. ඒක මේ විදිහට ලොකු කරගෙන මෙන්න මේ හරිය විදිහට තියාගන්න. තාසුට්ට ලොකු කරගෙන මෙන්න මේ හරිය විදිහට මම තියාගන්නවා. ඊට පස්සේ මේකෙත් මෙන්න මේ option එකට යනවා මම මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ උඩ එක ක්ලික් කරලා හර ලකුණු දෙනවා. ඊට පස්සේ මම මේකත් මෙතනින් මේ විදිහට pencil icon ක්ලික් කරලා මේ copy කරගන්නවා මේක. ඊට පස්සේ මම මේ යට තියෙන lock කරගෙන මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ මම මේ copy කරගත්ත එක මේක මීට වඩා ටිකක් look කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මම මේක යන මේ විදිහට opacity කියන එකට. හරි ඉතින් ඊට පස්සේ මම මේකේ 155ට අද ගන්නවා මේ විදිහට. ඊට පස්සේ හර ලකුණු දෙනවා. ඊට පස්සේ මම මේකත් මෙන්න මේ පැත්තෙන් විතර මෙන්න මේ ගානින් විතර තියාගන්න. හරි ඉතින් ඊට පස්සේ මම විදිහට ආයෙත් උඩ තියෙන පොත් දෙක අරගෙන එකේ උඩ පාරට ටච් කරගන්නවා. ඊට පස්සේ මම මේ opacity අඩු කරගත්ත එකෙත් copy එකක් ගන්නවා. ඊට පස්සේ මම මේ අනිත් එක lock කරගන්නවා. ඊට පස්සේ මේකත් මම මෙන්න මේ පැත්තෙන් විතර තියාගන්නවා මෙන්න මේ හරිය විතර. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකත් මම විදිහට lock කරගන්නවා. ඊට පස්සේ අර opacity අඩු කරගත්ත නැති එක යටින් මේ දෙකම දා ගන්නවා. මෙන්න මේ විදිහට. අර opacity අඩු කරගත්ත දෙකම අර opacity අඩු කරගත්ත නැති දෙක යටින් නැති එක යටින් දා ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මම විදිහට setting icon එකට ගිහිල්ලා මේක මේ stickers වලට යනවා. ඊට පස්සේ මෙතනින් හර ලකුණු දීලා මේ උඩ පේන arrow එක ක්ලික් කරගන්න මේ උඩ බා එකේ තියෙන. ඊට පස්සේ ඔයගලන්ට පේන මෙතන සුදු පාට shadow එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඒක මම මේ විදිහට මෙන්න මේ හරිය විදිහට තියාගෙන මේක යනවා color වලට. ඊට පස්සේ මේකත් මේ විදිහට enable දීලා මම මේකට add කරගන්නවා කහ පාට. හරි ඉතින් ඊට පස්සේ මම විදිහට හර ලකුණු දෙනවා. ඊට පස්සේ මම මේකේ මෙන්න මේ විදිහට මෙන්න මේ option එකට ගිහිල්ලා මේ දෙක ක්ලික් කරගෙන උඩයි යටයි. ඊට පස්සේ මේ විදිහට මේක මැදට එනවා. ඊට පස්සේ මම මේ විදිහට උඩ තියෙන පොත් දෙක ගාන ක්ලික් කරලා මෙන්න මේ main එකට යටින් දාගන්න. ඒ කියන්නේ අර opacity අඩු කරගත්ත නැති එකට යටින් මේ shadow එක දාගන්නවා. හරි ඊට පස්සේ මම විදිහට ඒ අකුරක් වගේ තියෙන එකට ගිහිල්ලා මෙන්න මේ edit කියන එකට ගිහිල්ලා මම මේකේ type කරනවා your කියලා. ඕගොල්ලෝ මේක හදද්දි ඕගොල්ලෝගේ channel එකේ මුල් නම දාගන්න. ඒ කියන්නේ නම් දෙකක් තියෙනවා නම් පළවෙනි කැලේ එකට දාගන්න. ඊට පස්සේ මම මේ විදිහට okay දීලා මෙන්න මේ හරිය විදිහට මේක තියාගෙන මේක යනවා මේ විදිහට font වලට.
හරිද ඔයගොල්ලන්ට වෙනවාදී මේක පල්ලෙහාට යද්දි මෙන්න මේ වගේ ෆොන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේක දාගෙන ඕකේ දෙන්න. හරිද ඊට පස්සේ මම මෙතන ගිහලා මේකත් මෙන්න මේ පළවෙනි ක්ලික් කරලා මේක මැදට තියා ගන්නවා. ඊට පස්සේ මම මෙතන හර ලකුණු දෙනවා. හරිද ඊට පස්සේ මම මෙතන කලර් වලට ගිහලා මේ ග්‍රේඩියන්ට් වලට යනවා. ඊට පස්සේ මම මෙතන හදාගත්ත කලර් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මම මෙන්න මේ විදිහට තමයි කලර් එක හදාගත්තේ. ඊට පස්සේ මම මෙතන ඕකේ දීලා මෙන්න මෙතනින් හර ලකුණු දෙනවා. හරිද ඊට පස්සේ ඉවරලා මම මේක මේ විදිහට යනවා near shadow කියන එකට. ඊට පස්සේ ඒකත් enable දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ text එකේ කලර් එකට වඩා ටිකක් dark කලර් එකක් දාගන්නවා. මෙන්න මේ කලර් එක වගේ. ඊට පස්සේ මම මේ විදිහට මේකේ මේ blur radius කියන එක 4 විතර දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේක ඔයගොල්ලෝ ඍණ 3ට දාගන්න. යට එකත් ඒ විදිහටම. හරි ඉතින් ඒක මට තව චුට්ටක් පේන්න ඕන හින්දා මම මේක 4ටම දාගන්නවා. ඍණ 4ට ඊට පස්සේ හර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම මෙතන උඩ තියෙන පොඩ් එකක අයිකන් එක උඩ පාරට ටච් කරගන්නවා. ඊට පස්සේ මම මේක මේ විදිහට කොපියක් ගන්නවා. ඒක ඊට පස්සේ මම මේ විදිහට එඩිට් වලට ගිහලා මේකේ ටයිප් කරගන්නවා name කියලා. ඔයගොල්ලෝ මේකට ඔයගොල්ලෝගේ channel එකේ අන්තිම නම් කැලල දාගන්න මේකට. ඊට පස්සේ මේ විදිහට okay දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මේක ටිකක් කුඩා කරගෙන මෙන්න මේ හරිය විදිහට තියාගෙන මම මේක යනවා කලර් වලට. හරි ඉතින් gradient වලට ගිහිල්ලා මම මෙන්න මේ සුදු පාට තියෙන එක පොඩ්ඩක් මම මේ විදිහට ඩාර්ක් කරගන්නවා. මම මෙන්න මේ අන්තිම මෙන්න මේ ගානේ ඉඳන් පොඩ්ඩක් ඩාර්ක් කරගන්නවා. මෙන්න මේක ඇදලා මම අනිත් gradient colors add කරගත්තේ මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ මම මේ කලර් එක දීලා හර ලකුණු දෙනවා. ඊට පස්සේ මම කලින් වගේම යනවා මෙන්න මේකේ near shadow කියන එකට. ඊට පස්සේ ඒකටම මම මේකට වඩා ටිකක් dark කලර් එකක් දෙනවා අලු පාට වගේ. මෙන්න මේ කලර් එක. ඊට පස්සේ මම වෙනස් කරලා මම මේ විදිහට හර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම මේක මේ විදිහට යනවා spacing කියන එකට. ඊට පස්සේ ඒකත් මම මේ විදිහට 4ට 3ට වගේ දාගෙන හර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඉවරලා මම මේ විදිහට උඩ තියෙන plus icon එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ draw කියන එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට pen size කියන එක මම මේ විදිහට උපරිමයටම දාගෙන මේ blur radius කියන එකත් උපරිමයටම අද ගන්නවා. ඊට පස්සේ මේ අකුර පේන්න තියෙන මම මේ අකුරු ලියලා තියෙන ටික පේන්න තියෙන මම මේ විදිහට අද ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේ විදිහට හර ලකුණු දෙනවා. ඊට පස්සේ ආයෙත් මම අර උඩ තියෙන පොඩ් එක කයින්ටෙන් ක්ලික් කරලා මෙන්න මේ අකුරු වලට යටින් දා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් පේනවා තියෙන ටික ෂැඩෝ එකක් වගේ ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් අපි දැන් බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩ ෆයිල් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මෙන්න මේ save as image කියන එක දෙන්න. ඔයගොල්ලෝ ඊට පස්සේ මේ default කියන එක ultra වලට දාලා save to gallery දෙන්න. හරි ඉතින් ඊට පස්සේලා මෙන්න මේ image saved කියලා message එකක් ඇවිල්ලා ඔයගොල්ලන් gallery එකට මේක save වෙනවා. හරි ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. හරි ඉතින් මම අදට ගිහිල්ලා නම් ඕගලන්ට සුබ දවසක්.